Hi guys, welcome to Korea. අපි අද પાස්පෝර්ට් හදන්න යන්නේ. ඉතින් අපි සෝල් වල තියෙන එම්බසි එකට තමයි යන්න ඕනේ. ඔයාලා මේ වීඩියෝ කියනකම් බලන්න. ඔයාලා කොරියාවේ ඉන්න પાස්පෝර්ට් එක හදාගෙන බලාගෙන ඉන්න කෙනෙක් නම් අපි අද પાස්පෝර්ට් එක රිනිව් කරන්න යන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ කියනකම් බලන්න. එහෙනම් අපි ස්ටේෂන් එකට ගිහලා හම්බෙමු. දැන් ස්ටේෂන් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපි යන්න ඕනේ ට්‍රේන් එක කරගෙන සෝල් වලට. දැන් ඉතින් මේ පඩි පෙළක් බහිනවා. පඩි පෙළ තියෙන්නේ පඩි පෙළ. බලාගෙන බහින්න ඕනේ නැත්තම් හොස්පිටල් එකට තමයි යන්න වෙන්නේ પાස්පෝර්ට් ඔෆිසර් කෙසේ වෙතත්. යාළුවෝ දැන් ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එකට සල්ලි දාන්න යන්නේ. මම කලිනුත් වීඩියෝ එකක් කළා ෂෝට් වීඩියෝ එකක්. ආයෙත් බලන්න යනවා මොකද කරන්න කියලා. ඉතින් ගාන තේරුවා. කාඩ් එක මෙතන තියන්නේ. සල්ලි මෙතනින් දැම්මා. තත්පර ගානක් ඉන්න තියෙන්නේ ඊට පස්සේ කාඩ් එකට සල්ලි වැටෙනවා. වැඩේ හරි. කාඩ් එක ගත්තා. අපි ගියා. මම ගිහිල්ලා තියෙනවා කවුන්ටර් තියෙනවා. මෙතනට කාඩ් එක තිබ්බා. ගියා. අපි දැන් පඩි පෙළ යන්නද යනවා එස්කලේටර් එක. පඩි පෙළ බහින්න බැරි බය හැමදාම බහිනවනේ පොඩි. දවස් 4-5 පාරක් බහිනවා. එලකට යනවා එනවා දවල්ට කන්න ආයුරට යනවා ආයි පල්ලෙහාට යනවා අපි යනවා එස්කලේටර් එකේ බූ ආ ඔව් මේක තියෙන්නේ වටිනවා ලිෆ්ට් එකේ පොඩ්ඩකට යනකොට අද සෙනගින්න අම්බාට ටිකක් සීතලයි තාම වසන්තය තාම නෑ තාම ඉන්නේ වින්ටර් එකේ අපි. මේ වගේ ලයින් එකක් තියෙනවා සේෆ්ටි ලයින් එකක්. ලංකාවේ මෙහෙම තිබ්බනම් කොච්චර වටිනවද? ට්‍රේන් එක දැන් එනවා. අසියන්නේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා ට්‍රේන් එක එනවද නැද්ද කියලා. 내리는 먼저 하고 안전하게 주차하시기 바랍니다. 감사합니다. දැන් ට්‍රේන් එක එනවා guys. මේ ට්‍රේන් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒකට ගිහිල්ලාම පෙන්නන්න. තමයි කොරියාවේ ට්‍රේන් තියෙන්නේ. මම කලින් ගුවනේ මේකේ විශේෂත්වයක් තියෙනවා කියලා. මේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් කෙනෙක් නැහැ. ට්‍රේන් එකේ ඔටෝ තමයි යන්නේ. 출입문 닫습니다. යක්ෂ ස්ටේෂන් එකෙන් බහලා එම්බසි එක ගාවට යන ගම. ඊට කලින් මට ෆොටෝ ගන්න තියෙන ෆොටෝ ගන්න කලින් ගන්න අමතක වුණා. ඔයාලා එනවා නම් කලින් ෆොටෝ ගන්න. එතකොට ඔයාලට ලේසි. ඉතින් අපි ආවේ ගිම්පෝලි නම් ඉතින් අපි ස්ටේෂන් 3කින් මාරුලා තමයි ආවේ. ඔයාලා ඉතින් කොරියාවේ හැමතැනකින්ම එනවනේ මෙතනට. ඒ හින්දා මම කියන්නම් සෝල් වලින් නම් එන්නේ කොහොමද කියලා. සෝල් ස්ටේෂන් එකේ ඉඳන් ඔයාලා යන්න ඕනේ 4 වෙනි ලයින් එකේ. 4 වෙනි ලයින් එකේ ගිහින් සම්ගග්ජි ස්ටේෂන් එකෙන් බහින්න. එතනින් බහැලා 5 ලයින් එකට මාරු වෙනවා. ඒ ලයින් එකේ ගිහින් යක්ෂ ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන්. ස්ටේෂන් 7ක් විතර තමයි තියෙන්නේ සෝල් ස්ටේෂන් එකේ ඉඳන්. ඉතින් මට කලින් කියන්න බැරි වුණා ඔයාලට પાස්පෝර්ට් එක හදන්නෙද්දි අරන් එන්න ඩොකියුමන්ට්ස් මොනවද කියලා.
ඔයාලා අරන් එන්න ඕනේ උපැන්න සහතිකයේ ඔරිජිනල් කොපි එකයි ෆොටෝස් 3යි පාස්පෝර්ට් සයිස් ෆොටෝස් 3යි මෙහි ID කාඩ් එකයි ඉතින් ඔය ටික අරන් එන්න ෆොටෝ මාන දහනක් අනිවාර්යෙන් අරන් මාන දහන පාස්පෝර්ට් එක හදන්න ගන්න ඔයාලා ෆොටෝස් අරගෙන ලේසි නැත්නම් ෆොටෝස් ගන්න මේ ළඟ තැනක් තියෙනවා එතන සිංහලෙන් කතා කරන අදහස් කෙනෙක් ඉන්නවා සිංහලෙන් කතා කරන කෙනෙක් ඉන්නේ අපි එහෙනම් ගිහිල්ලා බලමු එතන කොහොමද දෙන්නේ කියලා එතන ගාන මාන 2:00මාරයි මොකද අපේ යාළුවෝ දෙන්නෙක් කලින් ඇවිල්ලා එතනින් ෆොටෝස් අරන් දිනුනා ඔය ප්ලේස් එකට ආවා ශ්‍රී ලංකාවේ ලොකුවටම ගහලා තියෙනවා Oh, saya kati mah dengan foto anak kati ya, nangka set di mana, ya kodi place ya, jadi nang hari dah karena kira kira, jangan dia kodi gua, nah itu hari dah karena, foto dah hari dikal lah dena, napi, embassy guard gitu ham, saya sapi dah foto dikar lagi na, embassy guard yang agak mang ini. ආඩ පෙන්වන්න එම්බසි එක දැන් ළඟයි නේ මට පාර මතක නැහැ මෙතන තමයි එම්බසි එක තියෙන්නේ ලංකාවේ කොඩිය ගහලා තියෙනවා ලංකාවේ කොඩිය එතන තමයි එම්බසි එක කට්ටිය ඉන්නවා පොලිමේ මෙතන අරින්නේ සෙනසුරාදා දවල් 2 ඉඳන් 5 වෙනකම්. ඊට කලින් ඔයාලා ඇවිල්ලා ඉන්න. ඒතකොට තින් දොර ඇවි ගමන් ටක් ගාලා ඒකට බැනගත්තා. Embassy of Sri Lanka කියලා දාලා තියෙනවා. හරි guys එහෙනම් අපි ඒතරට ගිහිල්ලා බලමු. ඇතුලේ මොකද වෙන්නේ කියලා. තියෙන ටේබල් එක ගාවින් ඉස්සරහට ගිහලා හරි ඉතින් වෙන කාට හරි කියලා හරි ෆෝන් එකක් ගන්න ෆිල් කරගන්න. ෆෝම් එක ඉක්මනටම ෆිල් කරලා දෙන්න. මොකද ෆෝම් එක දෙන පිළිවෙල තමයි කට්ටියව ගන්න. එතන සෙනඟ ගොඩක් ඉන්නවා වගේ පේනවා. අද මම හිතන්නේ මේ සෙනසුරාදා තමයි කට්ටිය ගොඩක් ඉන්නේ. ඔයාලා සතේ දවස් ගෙනවා නම් ඊට වඩා සෙනඟ අඩුයි. සෙනසුරාදා දෙන කට්ටිය ගොඩක් අය ඉන්නවා සෙනසුරාදා ඉන්න. ඉතින් ඔයාලා පුළුවන් තරම් වේලාසන එන්න බලන්න මෙතන. දැන් තමයි අපේ වැඩ ටික ඉවරුනේ. අපි මෙතන රෙද්දි 1:00මාරට විතරයි දවල්. දැන් වෙලාව 4යි කාලයි. ඒ 2:00මාරක් විතර ගියා. ඒක තමයි මම කලින් කිව්වේ. ඔයාලා වේල පහන තරමට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. අර ෆෝම් එක ඉක්මනටම ෆිල් කරලා දුන්නොත් ඔයාලට ඉස්සරහින් යන්න පුළුවන්. මෙතන කට්ටියව ගන්නේ 10 වගේ. 10 දෙනෙක් තමයි එකපාරකට ගන්න. අපි අද්දි සෙට් 4ක් විතර ගියා ඉස්සරහට. ඒකවා පුළුවන් තරම් ඉක්මනට එන්න වෙලාසර එන්න. මේ කොලේ තමයි හම්බෙන්නේ මේ પાස්පෝර්ට් එකේ ડોකියුමන්ට්ස් ටික බාර දුන්නා මේ කොලේ අනිවාර්යෙන් අරන් එන්න. પાස්පෝර්ට් එක හදන්න ගාන මාන 19යි රිනිව් කරන්න. ඒක ආවහම ඔයාලට කෝල් එකක් දෙනවා. ඕනනම් ඔයාලට ඇපෑරෙන් ගෙන්න ගන්න පුළුවන් නැත්නම් මෙතනට ඇවිල්ලා ගන්න පුළුවන්. ඒ ඔයාලට උප්පැන්නේ ලංකාවෙන් ගෙන්න ගන්න අපහසුතාවක් තියෙනවා නම් එතන එම්බසි එකකින් ගන්න පුළුවන් උප්පැන්නේ. ඒකට මාන 2.38ක් යනවා. ඉතින් එතන හිටපු සර් කෙනෙක් කිව්වා ඕනනම් ඔයාලට ලංකාවෙන් PDF එකක් ගෙන්නගෙන උප්පැන්න සාතිකේ ඒක print out එකක් කරන් ඒක දෙන්න පුළුවන්. එහෙමත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි යන්නයි හදන්නේ. අපි නැවතත් වීඩියෝ එකෙන් හම්බෙමු. අන්‍යෝන්.